ඩෙංගු, මැලේරියා, කහවුණ වැනි රෝග පිළිබඳව කතා කරද්දී අපේ මතකයට මුලින් එන සතා තමයි මදුරුවා කියලා කියන්නේ. ඉතින් මේ සතා පුංචි වුණත් ඒ සතා ලෝකයට සිද්ධ කරන හානිය පුංචි නෑ. හොඳම කාරණය තමයි මදුරුවන්ගේ දෂ්ටනයන් නිසා වාර්ෂිකව මිලියනයකට ආසන්න පිරිසක් ලෝකයේ පුරා මිය යාම සිද්ධ වෙනවා. ඉතින් ඔයා හිතන්නේ මේ මදුරුවා දෂ්ට කරන්නේ මිනිස්සුන්ට විතරයි කියලාද? නෑ. ඇත්තටම මදුරු දෂ්ටනය සත්තුන්ට පවා සිද්ධ වෙනවා. ඒ නිසා සත්තුන්ටත් විවිධ රෝගාබාධ තත්ත්වයන් මදුරු දෂ්ටනයන් නිසා වැළඳීම සිද්ධ වෙනවා. මදුරුවන්ගේ හානිය සහ ව්‍යාප්තිය පිළිබඳව අවධානය යොමු කරද්දී මදුරුවන්ගේ ප්‍රධානම හානිය වන්නේ රෝගේ පැතිරවීමයි. ඩෙංගු හෝ මැලේරියා රෝගේ වැළඳලා ඉන්න පුද්ගලයෙකුට යම්කිසි මදුරුවෙක් සපා කෑමෙන් එම මදුරුවාට එම රෝග කාරකය ඇතුළු වීම සිද්ධ වෙනවා. ඉතින් මේ රෝගේ ආසාදන වෙලා ඉන්න මදුරුවෙක් නිරෝගී පුද්ගලයෙකුට සපා කෑමෙන් පස්සේ මදුරුවාගේ කේටයන් නැත්නම් අපි කියනවා කෙල මගෙන් එම රෝග කාරකයන් නිරෝගී පුද්ගලයාගේ ශරීරය වෙතද ඇතුළු වීම සිද්ධ වෙනවා. කෙටියෙන්ම කිව්වොත් මදුරුවා කියන්නේ රෝග වාහකයෙක්. ලෝකයේ පිළිබඳව අවධානය යොමු කරද්දී ඇලස්කාවේ විතරක් මදුරුවන් ට්‍රිලියන 7ක් ජීවත් වෙනවා. වර්තමානයේ වෙලා තියෙන ගෝලීය උෂ්ණත්වයේ ඉහළ පහළ යාමත් සමග මදුරුවන්ට ජීවත් වෙන්න බැරි තැන්වල පවා වර්තමානයේ මදුරුවන්ට ජීවත් වීමට අවශ්‍ය කරන වාතාවරණය නිර්මාණය වෙලා තියෙනවා. එම නිසා මදුරුවන්ගේ ගහනය පාලනය කිරීම වර්තමානයේ අපහසු දෙයක් බවට පත් වෙලා තියෙනවා. හොඳම විශේෂ කාරණය තමයි මදුරුවන්ට වර්තමානයේ වෙද්දී සීතල ප්‍රදේශවල පවා ජීවත් වීමේ හැකියාව ලැබිලා තියෙනවා. කතාවටත් කියන්නේ සෑම සතෙක්ම පරිසරයේ කොටසක් කියලා. ඒ නිසා මේ මදුරුවත් පරිසර පද්ධතියේ කොටසක්. ඒ නිසා උන් තුරන් කිරීමෙන් පරිසර පද්ධතියට හානියක් සිද්ධ වෙනවද කියලා විවාදයක් ලෝකේ පුරා ගොඩනැගිලා තියෙනවා. ආහාර දාමයක් විදිහට බැලුවොත් සමහර පක්ෂීන්ට, ඒ කියන්නේ වවුලන්ට, අනිකුත් සතුන් විදිහට ගත්තොත් එහෙම ගෙම්බන්ට ප්‍රියතම ආහාරයක් බවට මේ කියන මදුරුව පත් වෙලා තියෙනවා. ප්‍රියතම ආහාරයක් වුණත් ඔවුන්ගේ ප්‍රධාන ආහාරය මදුරුව වෙන්නේ නැහැ. මදුරුවන් පිළිබඳව ගොඩනගලා තියෙන තවත් මතයක් තමයි ශාකවල පරාගණකාරයන් සඳහා මදුරුවන් දායක වෙනවා කියන කාරණය. නමුත් ඒ කාරණය තුළ කියන්න තියෙන්නේ මදුරුවන් ශාක පරාගණයට එතරම්ම සේවාවක් සිදු කරන්නේ නැහැ. යම් වශයෙන් ශාක පරාගණයට උදව්වක් සිදු කළත් මී මැසට සාපේක්ෂව ඊටම කුඩා අගයක්. එම නිසා එයත් වැදගත් සාධකයක් නෙවෙයි. සම්පූර්ණයෙන්ම මදුරු විශේෂයන් ලෝකේ නිවත් කිරීම සම්බන්ධයෙන් පවතින්නේ විවාදාත්මක අදහසක්. මදුරුවන් විශේෂයන් ලෙස බැලුවොත් මදුරු විශේෂ 1000කට වැඩි ලෝකයේ පුරා විවිධ කලාපවල ජීවත් වීම සිද්ධ වෙනවා. මදුරු විශේෂ 1000ක් පමණ සිටින මේ මදුරු විශේෂයන් අතරින් මිනිසුන්ට සහ සතුන්ට දෂ්ට කර රෝගේ පතුරවන විශේෂයන් සිටින්නේ 6ක් පමණයි. එම හේතුව නිසා පරිසරවේදීන් දක්වා සිටින්නේ ප්‍රභේදයන් 6ක් නිසා සමස්ත මදුරු විශේෂයන් සියල්ල විනාශ කිරීම සදාචාරාත්මක නොවන බවයි. මදුරුවන්ද මේ ලෝකයට අවශ්‍ය වන සත්ව කොටාසයක් ලෙස දක්වන පිරිස පෙන්වා දෙන තවත් කාරණයක් තමයි මදුරුවන් නිසා ඇමසන් වනාන්තරය පවා ආරක්ෂා වෙනවා කියලා. ඒ පැහැදිලි ක්‍රමෙන් ඔවුන් කියා සිටින්නේ ඇමසන් වනාන්තරය විනාශ කිරීමට පැමිණෙන මිනිසුන්ට කරදරකාරී සහ මාරාන්තික බවක් උදා කරමින් වනාන්තරය තුර වැඩි වශයෙන් හැසිරෙන්නේ මදුරුවන් බවයි. මදුරුවන් මේ ලෝකයට අවශ්‍ය බව දක්වන පිරිස කියා සිටින තවත් කාරණයක් වන්නේ ලෝකේ ජනගහනය ඉතාමත් වේගෙන් වර්ධනය වෙමින් පවතින නිසා මදුරු උදුරු මගින් ජනගහනය පාලනය කිරීමට මදුරුවන් පැහැදිලි උදව්වක් ලබා දෙනවා කියන එක. පරිසර වේදීන් මදුරුවන් මේ ආකාරයෙන් ලෝකයට අවශ්‍ය සත්ව කොටාසයක් බව පවසා සිටියත් මූලාශ්‍ර බොහෝමයකම පවතින්නේ මදුරුවන් මේ ලෝකයට වඩාත්ම හානිදායක තත්ත්වයක් එල්ල කරන සත්ව කොටාසයක් බවටයි. මදුරුවන් තුරන් කිරීමෙන් ලෝකේ පුරා සෑම වසරකම මිලියනයකට අධික මිය යන මිනිසුන්ගේ ජීවිත බේරා ගැනීමේ හැකියාවක් පවතිනවා. මදුරුවන් තුරන් කිරීමෙන් පවතින තවත් වාසියක් වන්නේ ගිම්හාන කාලයේ දෂ්ට කිරීම වලට බිය නොවි එලිමහනේ ක්‍රියාකාරකම් වල නිරත වීමට හැකියාව. සුරතල් සතුන් සහ සාමාන්‍ය සතුන්ටත් නිදහසේ මදුරු උදුරෙන් තොරව ලෝකයේ තුල ජීවත් වීමේ හැකියාව මදුරුවන් නොමැති වුවොත් උදා වෙනවා.